සෙනාධිපති අපි දඹදිව යමට කටයුතු සුදානන් කරවු. තමන් විසින් කරපු ආරාධනය මණියක්කික නාරජුට මතක් වුණා. සෙනාධිපති අපි දඹදිව යමට කටයුතු සුදානන් කරවු. ඉතින් හරියටම අවුරුදු 3කට පස්සේ ලස්සන වෙසක් මාසේ දවසක හවසක එතුමා සාමාන්‍ය මිනිස් වේශයක් මවාගෙන තමන්ගේ පිරිසත් එක්ක දඹදිවට ගියා. අපගේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් රහතන් වහන්සේලා සමග තමන්ගේ නාග භවනට වඩින්න කියලා ආයමත් ඇරයුම් කළා. බුදුරජාණන් වහන්ස අප කෙරෙහි අනුකම්පවෙන් මාගේ නාග භවනට වඩිනසේක්වා. ඒ වෙද්දි අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත්වෙලා අවුරුදු 8ක් ගත වෙලයි තිබුණේ. ජේතවනාරාමයේ වැඩ සිටි අපේ බුදුහාමුදුරුවෝ 500ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන නාගරාජයා ආරාධනා කරපු දවසට පහුවදා. ඒ කියන්නේ ලස්සන වෙසක් පුරපුයේ දවසේ උදේ පාත්‍රයත් අරගෙන කෙළනිය ප්‍රදේශයේ තියෙන මණියක්කික නාරජුගේ භවනට වැඩම කළා. අද කෙළනි චෛත්‍ය තියෙන බිමේ නාරජු විසින් හදපු ලස්සන මැණික් මණ්ඩපයක් තිබුණා. එතන තිබුණු අලංකාර ආසනයේ අපේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා සමග වැඩ හිටියා. පිරිවරත් එක්ක හිටපු නාගරාජයා ගොඩක් සතුටින් දිව්‍යමය භෝජන පූජා කළා. ඊට පස්සේ ලෝක සත්වයාටම අනුකම්පා කරන අපේ ශාස්ත්‍රූන් වහන්සේ මණියක්කික නාරජු ඇතුළු පිරිසට මිහිරි ධර්මදේශනාවක් පැවැත්තුවා. බණ කියලා ඉවර වෙලා උන්වහන්සේ ඊ මැණික් මණ්ඩපයෙන් අහසට නැගලා කෙලින්ම වැඩියේ සමනල කන්ද මුදුනට. ඒ කන්ද මුදුනේ තමයි උන්වහන්සේගේ උතුම් සිරිපා සටහන පිහිටෙව්වේ. ඊට පස්සේ ඊ සමනල කන්ද පාමුල අර 500ක් රහතන් වහන්සේලා සමග අපේ බුදුහාමුදුරුවෝ භාවනාසුවයෙන් දවල් කාලයේ ගත කළා. එතනින් අහසින් වැඩපු උන්වහන්සේ අනාගතයේ දීඝවාපි චෛත්‍ය හැදෙන තැනට වැඩම කරලා දෙව් මිනිසුන්ගේ වන්දනාවට පාත්‍ර වෙන්න ඒ බිමේ සමවත් සුවයෙන් වැඩ හිටියා. එතනින් අහසට නැගුණු අපේ බුදුරජාණන් වහන්සේ වැඩි අනුරාධපුරයට. අනාගතයේ ශ්‍රී මහා බෝධිය පිහිටන තැන, රුවන්වැලි සෑය පිහිටන තැන, තූපාරාමය සහ සීල චෛත්‍ය පිහිටන තැන්වලට වැඩම කරලා ඊ හැම තැනකම භාවනාසුවයෙන් වැඩ හිටියා. අවසානයේදී එතනට එකතු වුණු දිවිවරුන්ට අවවාද අනුශාසනා කොට අපේ බුදුරජාණන් වහන්සේ ආපහු අහසින්ම ජේතවනාරාමයට වැඩම කළා.